Hello guys, welcome back කියලා පිළිගන්නවා මගේ channel එකට. guys මම අද හදන්න යන්නේ guys මෙන්න මේ electric kettle එක. හරිද? දැන් මේක electric problem එකක් තමයි මේකේ තියෙන්නේ guys. හරිද? දැන් අපිට පුළුවන්කම තියෙනවා මේක check කරලා හදන්න. දැන් අපි අද බලමු වීඩියෝ එකේ කොහොමද මේක check කරලා හදන්නේ කියලා. හරිද? ඉස්සලාම ඔයගොල්ලෝ මේක ගලව ගන්න කරන්න යන්න එපා මේක හදනවා. හරිද? ඔයගොල්ලෝ ඉස්සලාම මම කරන විදිය පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක try කරන්න guys. හරිද? දැන් බලන්න ඉස්සලාම කරන්න ඕනේ මෙන්න මේක. හරිද? මෙන්න මේක බලන්න ඕනේ මේකට කරන්ට් එක එනවද කියලා. හරිද? ඒක චෙක් කරගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මෙන්න මේ වයර් එක ගලවලා. එකපාරට අපි දන්නේ නැහැ නේ මෙතන වයර් කෝඩ් එකේ අවුල තියෙන්නේ කියලා guys. හරිද? ඒ වගේ ඉස්සෙල්ලාම මේක අපි දැන් ගලවලා බලන්න ඕනේ මේකේ කනෙක්ෂන් එක කොහොමද කියලා. හරිද? අපි බලනවා. දැන් ඉස්සෙල්ලාම මෙන්න මේක මෙතනින් ගලව ගන්න ඕනේ. හරි ඉස්සෙල්ලාම දැන් මේක බලන්න ඕනේ. මුල ඉඳලා බලන්න ඕනේ. එකපාරට අපි අර ගලව ගත්තොත් එහෙම හරියන්නේ නැහැ. හරි නිසා මේක එහෙම ගලව ගන්න. මේ ඇනේ තියෙනවා ගලවලා බලනවා මෙන්න මේකේ කනෙක්ෂන්. දැක්කද? මේක වැඩ කරන්නේ නැහැ කිව්වට බලන්න. මේ කනෙක්ෂන් එක තියෙන විදිහ බලන්න. මේ වයර් ගැලවිලා ප්‍රශ්න වෙලා දැන් බලන්න අපි බොරුවට අර එක ගැලෙව්වා නම් මොකද වෙන්නේ ඉස්සල්ලාම? එතකොට වෙන්නේ අපරාධ අපිට එකක්වත් කරගන්න නැතුව යනවා guys. හරිද? දැන් මේක හොඳට ක්ලීන් කරලා ඉවරලා මේක ආයේ රිප්ලේස් කරන්න ඕනේ. හරිද? guys මේ වගේ සිව් පේපර් කටර් එකක් කරගෙන ඒක කපා ගන්න. तो वायर का डैमेज වෙන්නේ නැතුව යන එක කපා ගන්න ඕනේ. right මේක ගලවලා ගන්නවා මේ වගේ. හරිද? මේකේ ක්ලියර් තියෙනවා නේ. right ඊට පස්සේ අපි ආයේ මේක අරගෙන අපි බලනවා දැන් මේක මල්ටිමීටර් එකට තියලා බලනවා වැඩ කරනවා කියලා. හරිද? අපි මල්ටිමීටරේ බෆර් මෝඩ් එකට දානවා. දැන් රත් වෙනවා. මේක තියලා වැඩ දැන් මේ ගල්ස් වයර් එක වැඩ දැන් මල්ටිමීටර් වයර් බෝඩ් එක වැඩ දැන් අපි මේක එමීට එකට දාගන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ තව සැලකිලිමත් දෙයක් තමයි මෙන්න මෙතන මේ ෆියුස් එකේ එන කෑල්ල තියෙනවානේ guys. හරිද? මේ ෆියුස් එකේ එන කෑල්ලට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ලයිව් වයර් එක තමයි සෙට් කරන්න ඕනේ. මේකෙන් තමයි කරන්ට් එක එන්නේ. මොකක් හරි ගියොත් එහෙම එකපාරට ෆියුස් යන්නේ මෙන්න මේක තමයි. right ඒ සෙට් කරගන්න අපි මේක සෙට් කරගමු. ෆියුස් එක දානවා.
විදිහට අපි පුෂ් එක සම්බන්ධ කරගන්නවා මෙතන. දැන් මේක දැන් සම්බන්ධ කරගෙන තියෙන්නේ guys. ඇත්තටම අපිට දැන් මේක එකපාරට පුළුවන් මේක ප්ලග් එකකට සම්බන්ධ කරන්න. හරිද? සම්බන්ධ කරලා අපිට කරන්ට් එක එනවද කියලා බලන්නත් පුළුවන්. හරිද? right. ඒ වගේ තමයි අපි මේකේ මේක ෆුටර් එක හදාගත්තේ. කරන්ට් එක එන එක. දැන් මේකේ තිබ්බ කේස් එකකට තිබ්බේ මෙන්න මේක මේ වයර් ගැලවිලා තිබුණේ. ඒක දැන් හොඳට අපි ශක්තිමත් හරි කරගත්තා. දැන් අපි වුණාට මෙන්න මේක අතාරින්නේ නැහැ. හරිද? මෙන්න මේක චෙක් කරලා බලන්න ඕනේ මේක ඇස්සේ පොඩි පොඩි ෂෝට් අනම්මනම් තියෙනවද කියලා. දැන් මේක වයර් එක ගැලවිලානේ තිබුණේ. දැන් එතකොට සමහර විට මේක ඇතුළේ ෂෝට් වෙලා එන්න පුළුවන්. එක එක ප්‍රශ්න තියෙනවා එන්න පුළුවන් guys. හරිද? ඒ නිසා මේකත් අපිට ගලවලා බලන්න වෙනවා. එහෙනම් ගලවලා බලන්න. මේ කප් එක දැන් මේක එඩීසියෙන්ම ගැලවිලා යනවා guys නේ. මේ වගේ තමයි එන්නේ දැන් මේක මේ. මෙහෙම මේ කප් එක අයින් කරගන්න ඕන මෙන්න මෙතන ඇතුලේ තියෙන ලයිට් එක ගලවලා මෙන්න මේ කප් එක පස්සෙන් දාගන්නවා. හරි. මේ විදිහට තමයි දැන් මේක පේන්නේ. හරිද? දැන් මේක කොයිල් එක චෙක් කරලා බලන්න ඕනේ සහ මේක පවර් කනෙක්ෂන් එකට හරියට කනෙක්ට් වෙනවද කියලා මේක සර්ච් මේ අපි මල්ටිමීටරෙන් චෙක් කරලා බලන්න ඕනේ. හරි. එහෙනම් අපි මල්ටිමීටරෙන් චෙක් කරලා බලමු. මේ guys මෙන්න මේ කරන්ට් කනෙක්ෂන් තමයි හොඳට තියනවාද කියලා බලන්න. දැන් මේකට ෂෝට් එකත් එක්කම පොඩ්ඩක් අර උණු වෙලා වගේ තියෙනවා. ඒක අපි මේක හිමීට එකකින් මේක චෙක් කරලා බලන්න ඕනේ කොහොමද කියලා. හරි. මෙන්න මේ කොයිල් එක පිටින් චෙක් කරලා ගන්න පුළුවන්. ඒකට බීප් සද්දයක් එනවා. ඒ වගේ අපිට මෙන්න මෙතන චෙක් කරන්න පුළුවන්. මේක රිද්දගේ කියාට කනෙක්ෂන් එක ස්පාර්ක් වෙන්න පොඩි ලෝ එකක් දක්වනවා. හරි guys මම ලං කරලා පෙන්නන්නම්. හරිද? දැන් මේකේ ප්‍රොබ්ලම් එකකට එන්නේ ගොඩක් guys මෙන්න මෙතන කනෙක්ෂන් එක හරිද කියලා බලන්න. හරිද? මෙන්න මෙතනටයි මල්ටිමීටරේ මෙතනටයි මල්ටිමීටරේ තියලා බලන්න ඒකේ කනෙක්ෂන් එනවද කියලා. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනට තියන්න. හරිද? මෙතනට එක මේ වගේ එක ප්‍රොබ් එකක් මෙතනට තියලා ඉවරලා අනිත් ප්‍රොබ් එක මෙතනට හරි තියන්න. හරිද? ඒ කියන්නේ දැන් මේකේ ලයින් එක මේක නම් මේකට කනෙක්ෂන් වැටුනම ගාම මෙතන බීප් ටෝන් එක එනවා. හරිද? ඊට පස්සේ එහා පැත්තේකත් එහෙමයි. එහා පැත්තේ මෙන්න මෙතන තියෙනවා. මෙතනට තියලා ඉවරලා අනිත් එක මේ දෙක එකකට තියන්න. හරිද? ඔයා අඳුර ගන්න ඕනේ මේකේ කනෙක්ෂන් එන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මේකෙන් මේකට කනෙක්ෂන් පාස් වෙනවා නම් විතරයි මේකට කරන්ට් එක එන්නේ. right? එතකොට දැන් තව මේකේ ප්‍රොබ්ලම් එකක් වෙනවා. ඒ ප්‍රොබ්ලම් එක තමයි මෙන්න මෙතන තියෙන පොඩි ඔයගොල්ලන්ට පේනවාද මෙතන පොඩි කෑල්ලක් තියෙනවා මෙතන නේ. මේ තියෙන්නේ. මෙන්න මෙතන කෑලි දෙකක් තියෙන්නේ මෙතන. මෙන්න මේ දෙක තමයි ස්පාර්ක් වෙන්නේ. හරිද? මෙන්න මෙතනින් කරන්ට් එක පාස් වෙනකොට මෙතනට
මම ඔයගොල්ලන්ට පේනවා කියලා ඇති හිතනවා මෙන්න මෙතනට කරන්ට් එක වැටුනම මෙන්න මේ කෑල්ල හරහා තමා මෙන්න මෙතනින් කනෙක්ෂන් එක උඩට එන්නේ. හරිද? දැන් සමහරලාට ප්‍රධානම දෝෂයකට එන්නේ මෙන්න මේ කෑල්ල වදින්න නැතුව යනවා. හරිද? මෙන්න මේ කනෙක්ෂන් දෙක කනෙක්ට් වෙන්නේ නැතුව ගියාම මෙන්න මේකට කරන්ට් එක ඔයාට ප්ලග් එකෙන් මෙතනට වෙනකන් ආවත් ඔයාට මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ. හරිද? එතකොට ඔයාට මේක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මේක හදාගන්න පුළුවන්. හරිද? දැන් මේක එහෙට මෙහෙට කරනවා අතින් මේවා කඩන්න යන්න එපා. මේක ගලවන්න. ගලවලා ඉවරලා මේක හරියට කෙලින් තියලා මෙන්න මේකට වදින විදියට තිබ්බනම් ඔයලන්ට පුළුවන්. නෑ. ඔයලන්ට පුළුවන් මෙතනින් ඒ කනෙක්ෂන් එක යවන්න. හරිද? එතකොට හරි. දැන් ඊට අමතරව මෙන්න මේ කෑල්ලම දැන් ඔයගොල්ලන්ට මේ කෑල්ලම ගන්නවා නම් කෑල්ලම එකපාර දාන්නත් පුළුවන්. හරිද? දැන් අර ක්‍රමේදී ඔයා එක කෑල්ලම දාන්න ඕනේ නැහැ. මෙතන ඔයාට එක පොඩි ටෙස්ටරයක් අරගෙන මේක පොඩ්ඩක් මේක පුෂ් කරා නම් ඒක ඒත් සාර්ථකව ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට මම හිතන්නේ මෙන්න මේක ගලවලම කරන එක හොඳයි කියලා. දැන් මම මේ හින්දා මං හිතුවේ මෙන්න මේක ගලවන්න මෙතනින්. ගලවලා හරි විදියට ඇසෙම්බල් කරලා දාන්න ඕනේ. හරි? ඒ වගේ දැන් අපි රිපෙයාර් කරන හින්දා අපිට එහෙම ආවට ගියාට මෙතන මේක නමලා කරන්න බෑ. අන්තිමට මේ කෑලි එහෙම කඩලා ගියොත් එහෙම අපිට තමයි මේකේ පාඩු කන්න වෙන්නේ. ඒ නිසා මේක හරි විදියට කරනවා නම් මේක හරියට ගලවලා මෙන්න මේ ඇන තුන තියෙන ඇන තුනෙන් ගලවලා ඉවරලා මේක අරගෙන මේක හරියට කරන්න ඕනේ. හරි? ඕගලන්ට පේනවද guys? දැන් මේක මේ උණු වෙලේ මේ උණු වෙලා තියෙන මේක ෂෝට් වෙලා. හරිද? දැන් මේක ක්ලියර් කරන්න ඕනේ නැත්නම් අලුත් කැප්ස් ටිකක් දාන්න ඕනේ. දැන් මම මේ විදිහ පොඩ්ඩක් ක්ලීන් කරලා දාන්න කියලා බෑ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේක ඇන හතරෙන් ගලවගෙන ඉමු. හරිද? මේ තමයි guys gadget එක. හරිද? දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ එකක් එක්ක රීප්ලේස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක අර විදිහට හදා ගන්න පුළුවන්. හරිද? අපි වෙන්නේ මෙතන නේ. බලන්න මේ තියෙන අර gadget එක මේ. මේ ගලවලා ගත්තට පස්සේ guys මෙන්න මේව තමයි වෙන්නේ. දැන් මේක තමයි අපේ තියෙන්නේ. හරිද? දැන් ඔතන ප්‍රොබ්ලම් එක කියන්නේ මෙන්න මෙතන තමයි මෙතන ප්‍රොබ්ලම් එක එන්නේ right? මෙන්න මෙතන මෙන්න මේ දෙක දැන් පොඩ්ඩක් ලං වෙලා තිබුණා වුණාට මේක උසට පහළට යන්න තමයි මේක තියෙන්නේ. දැන් මේක උණු වෙලා හින්දා මේ ප්ලාස්ටික් එක උණු වෙලා නිසා මෙන්න මේක මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මෙතනින් අපි මේක ගලවලා ඉවරලා අපි හදන්න ඕනේ. නේ. ගොඩක් දැන් මේක මේ හරියට තියනවා නේ. පේනවා. මේක නම් සුපිරියටම තියෙනවා. ඒකෙත් පොඩි ස්පේස් එකක් තියෙනවා. මේ ස්පේස් තියෙන්න බෑ. මේක ස්ක්‍රීන් එකක් විදියට තමයි මේක තියෙන්නේ මේ. ස්ක්‍රීන් එකක් වගේ තියෙන හින්දා මේක ගෑවි නොගෑවි තියෙන්න ඕන right? එහෙනම් අපි ඒක බලමු.